අපි අද කතා කරන්න යන්නේ දෙවියන් වහන්සේ කොච්චර මිනිස්යන්ට ප්‍රේමණීයද. උන්වහන්සේගේ වචනේ උන්වහන්සේ කියනවා ඔබ ඉන්න විදියට එන්න මම ඔබව පිළිගන්නවා කියලා. උන්වහන්සේගේ මැවීමට තරම්ම උන්වහන්සේ ආදරේ. ඒ කියන්නේ අපිට උන්වහන්සේ ආදරේ. උන්වහන්සේ එතන යමෙකුට වරදක් වෙනවද කියන එකට වඩා උන්වහන්සේ වරද අයින් කරලා ඒ මනුෂ්‍යයාට ආදරය කරනු ලබනවා. උන්වහන්සේ වරද ප්‍රතික්ෂේප කරනු ලබනවා. නමුත් මනුෂ්‍යයාට ආදරය කරනු ලබනවා. අපි බලමු කීප තැනක මේ දේ සඳහන් වෙනවා සුද්ධ බයිබලයේ තුල. රාහබ් කියලා වෛශ්‍ය ස්ත්‍රියක් හිටියා. ඒ ස්ත්‍රිය හැබැයි දෙවියන් වහන්සේව දන්නා වූ කෙනෙක්. දෙවියන් වහන්සේට ගරු කරන්නා වූ කෙනෙක්. දෙවියන් වහන්සේව දැනගෙන තියෙන කෙනෙක්. අහලා තියෙනවා. නොදැක දෙවියන් වහන්සේගේ ක්‍රියාවන් ගැන ඈතුල තිබුණ ඇදහිල්ලක්. විශ්වාසයක්. එහෙම ඉන්න වෙලාවේදී දෙවියන් වහන්සේගේ දරුවෙක් වෙන යොෂුව ඔත්තුකාරයෝ දෙන්නෙක් අරිනවා රාහබ් ඉන්න දේශයට ඔත්තු බලාගෙන ඉන්න. රජතුමාට මේක හෝඩුවාවක් දැනෙනවා. ඔන්න කවුරු හරි ඔත්තු බලන්න ආවා කියන සංඥාවක් ඔහුට එන්නේ නැති. ඔහු මොනවද කරන්නේ? ඒ ගැන සොයන බලන වෙලාවේදී රාහබ් ඒ ඔත්තුකාරයෝ දෙන්නව තමාගේ ගෙට අරගෙන සංගවා ගන්නවා. රජතුමාගේ කට්ටිය ඇවිල්ලා අහනවා මේකෙදිත් එහෙම කෙනෙක් ආවද ඔත්තු බලන්න මෙහෙම ඇවිල්ලා ඉන්නවා කියලා. යා කියනවා ඔව් ඔව් ආවා තමයි. නමුත් ඒගොල්ලෝ කරුවල වැටෙන්න ඉස්සෙල්ලා පිට වුණා. ඉක්මනට ගියොත් ඕගලන්ට අල්ල ගන්න පුළුවන් වෙයි කියලා. බොරුවක් කිව්වා. මොවුන් ගෙදරින් පිට වුණා කිව්වා. නමුත් හිටියේ ඇතුලේ. බොරුවකුත් කිව්වා. තමුන් නොදන්නා වූ දෙන්නෙක්ව ගේ ඇතුලේ සංගවා ගත්තා. වැරදි කීපයක් මේක ඇතුලේ තියෙනවා. හරියට බැලුවොත් රාහබ් කරන්නේ මේ ජීවිතය පරදුවට තියලා. ඒ කියන්නේ අහු වුණොත් රාහබ්ටත් ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා මේකෙදි. නමුත් රාහබ් කියන ස්ත්‍රිය ඒ ගැන නොතකා දෙවියන් වහන්සේ වෙනින් ඇදහිල්ලෙන් ඇය පියවරක් ගන්නවා. මේ ඔත්තුකාරයෝ දෙන්නව හංගවා ගන්නවා දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස තියලා. ඒ කියන්නේ මට හානියක් වෙන්නේ නැහැ මම දෙවියන් වහන්සේගේ දරුවන්ට සෙතක් සලසනවා නම් කියන තැන ඉඳගෙන ඇය ඒ විශ්වාසයෙන් ඔවුන් සංගවා ගත්තා. ඒ වගේම ඔවුන් ඒ රජතුමාට අහු වුණේ නැහැ. ඒක තමයි රාහබ්ගේ කොටස ඇගේ ජීවිතේ ගුණ. දෙවියන් වහන්සේගේ ඇස්වලින් මේක රාහබ් කරපු මේ ක්‍රියාවලිය දැක්කද නැද්ද? දැක්කා. අය විශාල කාරණාවක් කරා නෙමෙයි. දෙවියන් වහන්සේගේ දරුවන්ට උපස්ථාන කළා. ඔවුන්ව රැකවල් කරා, ඔවුන් ආරක්ෂා කරා, ඔවුන්ව රජතුමාගේ ගලවා ගත්තා. ඒ කොටස රාහබ්ගේ කොටස ඉවරයි. ස්වාමීන් වහන්සේගේ වචනේ තවදුරටත් යනකොට කියනවා දෙවියන් වහන්සේ ප්‍රිය කරන යොෂුවගේ සෙනගට කරපු උපස්ථානය නිසා දෙවියන් වහන්සේ රාහබ්ගේ පවුල ගලවනු ලැබුවා. ඔවුන්ව ආශිර්වාද කරා. ඒ විතරක් නෙමේ යේසුස් වහන්සේගේ පරම්පරාවට එහෙම නැත්නම් පෙළපතට රාහබ් කියන මේ වෛශ්‍ය ස්ත්‍රිය ඇතුළත් කරගත්තා. බලන්න කොච්චර අලංකාරද කියලා. මේ කරපු දේ අපිට ඇහැට පේන විදිහට නම් පොඩි වැඩක් මේ කරේ. සුළු උපකාරයක් කළා. සුළු උපකාරයක් වුණත් ඇදහිල්ලෙන් තව පියවර ගැන ස්වාමීන් වහන්සේ ප්‍රසන්නයි. ඒක හේබ්‍රේය පොතේ කියනවා ඇදහිල්ල නැතුව දෙවියන් වහන්සේව ප්‍රසන්න කරන්න බැහැ කියලා. නමුත් දෙවියන් වහන්සේ කෙරේ තිබිච්ච ඇදහිල්ල ඇය ක්‍රියාවෙන් ඔප්පු කරා. ස්වාමීන් වහන්සේ මොනවද කරන්නේ? ඒකට ප්‍රතිවිපාකයක් ලෙස වෛශ්‍ය ස්ත්‍රිය තමයි බොරු කිව්වා තමයි. නමුත් මේ දෙකම නොසලකා ස්වාමීන් වහන්සේ මොනවද කරන්නේ? ආශිර්වාද කරනවා විතරක් නෙවෙයි යේසුස් වහන්සේ එන පෙළපතට ඇයව ඇතුළත් කරගන්නවා. හාලෙලූයා. බලන්න ස්වාමීන් වහන්සේගේ ඇස් කොතරම් මෙහාපත්ද කියලා. කෙනෙක්ව විනිශ්චය කරේ නැහැ. කෙනෙක්ව පහතට හෙලා දැමුවේ නැහැ. කෙනෙක්ව සුළු වෙන්න ඉඩ තිබ්බේ නැහැ. දෙවියන් වහන්සේ ඇයගේ වෛශ්‍යාකම ගැන විමසුවේ නැහැ. ඇය බොරු කිව්ව එක ගැන ස්වාමීන් වහන්සේ විමසුවේ නැහැ. ස්වාමීන් වහන්සේ සියල්ල ඇතුළාන්ත විමසන්නා වූ ස්වාමීන් වහන්සේ ඇයට උපස්ථාන කරනවා, ආශිර්වාද කරනවා. ඇයව ගැලවීමේ කර්තෘ වන යේසුස් වහන්සේගේ පෙළපතට පවා ඇයව ඇතුළු කරගෙන. නමුත් අපිට යම් දෙයක් තියෙනවා මෙතනදී බලන්න. අපි කොහොමද මනුෂ්‍යත් එක්ක ගැවසෙන්නේ? ඇදහිල්වන්තයන්ගේ ඇදහිල්ලේ ක්‍රියාවලිය. සමහරට ඒක අපේ ඇස් වලට වැරදි වෙන්න පුළුවන්. නමුත් ඇය ඒක ඇදහිල්ලෙන් ගන්නවා. නමුත් ඒක ඇතුලේ යම් කාරණාවක් දුර්වල දෙයක් සිදු වෙන්න පුළුවන්. ඇය දෙවියන් වහන්සේ කෙරේ ඇදහිල්ලෙන් ගත්ත මේ පියවර නිසා ඇය ආශිර්වාදමත්. ඒ වගේ තමයි තවත් තැනක ඒ වගේම උපස්ථානයක් කරනවා. ඔබ දන්නවා ආබ්‍රාම්ගේ නීත්‍යානුකූල බිරිඳ සාරා. සාරාට ඉදර උපස්ථාන කරන්න හිටපු දාසිය තමයි හාගර් කියන්නේ. සාරාගේ ඉවසිලිමත්කම නැතිවීම නිසා සාරා ආබ්‍රාම්ව හාගර් වෙතට යොමු කරනවා.
ඒ වෙලාවේ මොනවද වෙන්නේ? ආබ්‍රාම් තුලින් හාගර් ගැබ් ගන්නු ලබනවා. ප්‍රතිඵලයක් විදිහට ස්මයිල් බිහි කරනවා. නමුත් ඒ කතාව දිහා බැලුවාම දින කිහිපයකදී සාරා හාගර් සමග ඉරිසියාවත් එක්ක ඇතිවෙනා වූ ප්‍රශ්නයක් නිසා අමනාපකමක් ඇති වෙනවා. ඒ අමනාපකම ඇති වෙලා මොනවද කරන්නේ? සාරා හාගර්ව ගෙදරින් පිටමං කරනවා. ගෙදරින් එළියට දානවා. ගෙදරින් එළියට දැම්මට පස්සේ හාගර් එළියට බහැලා යන්න යනවා. ස්වාමීන් වහන්සේ දේව දූතයෙක් අරිනවා හාගර් වෙතට නැවත හැරිලා ගෙදර යන්න කියලා. බලන්න ස්වාමීන් වහන්සේගේ හිත ගැන. හාගර් කියන්නේ ආබ්‍රහම්ට නීති අනුකූල භාර්යාවක් ඉඳද්දී ආබ්‍රහම් එක්ක සම්බන්ධ වෙච්ච කාන්තාවක්. අපි ඕන් හඳුන්වනු ලබනවා වෛශ්‍යා කියන නමින්. නමුත් දෙවියන් වහන්සේ ඇයට උපස්ථාන කරනවා කෙනෙක් ඇරලා යන්න ඔයා ගෙදර. ස්වාමීන් වහන්සේ ඒ වෙලාවේ බැලුවේ ඇයගේ වෛශ්‍යාකම නෙමෙයි. මොකක්ද ස්වාමීන් වහන්සේ බැලුවේ ඒ වෙලාවේ? ඇයගේ හිත. ඇයි මේ මට්ටමටපත් වුනේ? ඇයගේ ඕනකමක් නිසාද? ආබ්‍රහම්ගේ ඕනකමක් නිසාද? ඇයගේ ඕනකමක් නිසාද? සාරාගේ ඕනකමක් නිසාද? ඇයගේ නිර්දෝෂිකම ස්වාමීන් වහන්සේ දැක්ක විතරක් නෙමෙයි. ඒ නිර්දෝෂිකම මත දෙවියන් වහන්සේ හාගර්ට උපස්ථාන කරනවා. හරවල නැවත ගෙදරට අරිනවා. බලන්න ස්වාමීන් වහන්සේගේ හිත ගැන. අතුලාන්තේ විමසන්නා වූ ස්වාමීන් වහන්සේ ඇත්තටම මේ දේ උන්වහන්සේගේ දැක්මෙන් උන්වහන්සේගේ ආත්මෙන් බලනකොට පේනවා හාගර් මෙතන 100% වැරදිකාරයෙක් නෙවෙයි කියලා. නෝවා දෙවියන් වහන්සේ විශ්වාස කළ නිසා ධර්මිෂ්ඨ වුණා. ආබ්‍රහම් දෙවියන් වහන්සේ විශ්වාස කළ නිසා ධර්මිෂ්ඨ වුණා. එහෙනම් රාහබ් කියන කෙනා දෙවියන් වහන්සේ විශ්වාස කරන නිසා ධර්මිෂ්ඨයෙක් ලෙස ස්වාමීන් වහන්සේ සලකනවා. පාපයට ස්වාමීන් වහන්සේ කැමති නැහැ. පාපය අයින් කරලා ඒ ස්ත්‍රියට හෝ පුරුෂයාට ස්වාමීන් වහන්සේගේ පිළිගැනීම තියෙනවා. ස්වාමීන් වහන්සේ ද්වේෂ කරන්නේ පාපය මිසක් මිනිස්සෙක්ව නෙමෙයි. මිනිස්යව පිළිගන්නවා, ඇය තුළ තියෙන පාපය ප්‍රතික්ෂේප කරනවා. මිනිස්සෙක් වරද ගන්නවා, ඔහු තුළ තියෙන පාපය ප්‍රතික්ෂේප කරනවා. නමුත් අපි ගොඩක් වෙලාවට දකින්නේ මොනවද? පාපය තමයි මිනිස්යා කියලා. නෑ, පාපය නෙමෙයි මිනිස්යා. මිනිස්යා තුළ ගොඩක් දේවල්, යහපත් දේවල් ගොඩක් තියෙනවා. නමුත් ඇය තුළ හෝ ඔහු තුළ තියෙන එකම දේ වැරද්ද වෙන්නේ නැති සමහර වෙලාවට. නමුත් ඒ වැරද්ද නිසා මිනිස්සෙක් එපා කරනවාද? ස්වාමීන් වහන්සේගේ මැවීම එපා කරනවාද? ස්වාමීන් වහන්සේගේ ස්වරූපයට හදපු ස්ත්‍රිය හෝ පුරුෂයව එපා කරනවාද? අපි පාපය ප්‍රතික්ෂේප කරලා මිනිස්යාව පිළිගන්නවා කියන තැනට අපි විමස ගන්න අවශ්‍ය වෙනවා. ස්වාමීන් වහන්සේගේ දරුවන්ට කරන යම් උපස්ථානයක් වේවා. ස්වාමීන් වහන්සේ නිදහස් කරේ ආශිර්වාදයක්. ඉතින් අපි අපේ ජීවිත දිහා හැරලා බලන්නත් ඕනේ. ඒත් එක්ක අපිට හමු වෙන අයගේ ජීවිත දිහා අපි හැරලා බලන්නත් ඕනේ. මම කොහොමද මෙහෙම අය ඉස්සරහට මගේ සෙනග වෙනුවෙන් මම ක්‍රියාත්මක වෙන්නේ? ඒ වගේම ඔබ දිව්‍යන් වහන්සේ වෙනුවෙන් යම් කැපකිරීමක් කළාද? දිව්‍යන් වහන්සේගේ දරුවන් වෙනුවෙන් යම් කැපකිරීමක් කළාද? දිව්‍යන් වහන්සේ වෙනුවෙන් යම් විශ්වාසයක් ගොඩ නැගුණාද? ඒ පොඩි විශ්වාසය නිසා ඔබව ස්වාමීන් වහන්සේ පිළිගනු ලබනවා. එතකොට අපි යම් කෙනෙක් එහෙම නැතුව අපි අනිත් පැත්තට හිතනවා නම් දෙවියන් වහන්සේ වගේ හිතන්නේ නැතුව පාපේ නිසා මිනිස්සෙක් ප්‍රතික්ෂේප කරනවා. පාපේ නිසා මිනිස්සෙක් ද්වේෂ කරනවා. පාපේ නිසා මිනිස්සෙක්ට හිරිහැර කරනවා. පාපේ නිසා මිනිස්සෙක් ලැජ්ජාවටපත් කරනවා. ඒ විනිශ්චය ගෙන අපි ගණන් දිය යුතු තියෙනවා දෙවියන් වහන්සේ ඉස්සරහට. රාහබ්ගේ කතාව දිහා බැලුවොත් තවත් දෙයක් තමයි රාහබ් ලැජ්ජාශීලීත්වයට පත් වෙලා ඇය කරපු ඇගේ වෘත්තිය ලැජ්ජාශීලීත්වයක් තියෙන දෙයක්. ලැජ්ජා වෙන දෙයක්. ඇය ඒ අකමැත්තෙන් කරන්නේ කැමැත්තෙන් කරන්නේ මොනවා වුණත් ඇය කරන්නා වූ වෘත්තිය ලෙස ඇයට ඒ නම ලැබිලා තිබුණා. නමුත් ස්වාමීන් වහන්සේ ඒ පහත් වූ නාමය ගෞරවනීය නාමයක් බවට පත් කරනවා. ඉතින් ඔබ මේ අහන්නා වූ කෙනෙක් මේ වගේ රාහබ් වගේ යම් වෛශ්‍යා තත්ත්වයකට, වැරදිකාර තත්ත්වයකට, පාපිෂ්ඨ තත්ත්වයකට, යම් දුර්වලතාවයකට යම් කාරණයක් නිසා ඒ තැනට ඔබ පත්වලා ඉන්නවද? ඔබ ස්වාමීන් වහන්සේව විශ්වාස කරන නිසා, ඔබ ස්වාමීන් වහන්සේව අදහන නිසා ඔබ රාහබ් ලැබපු ආශිර්වාදය ස්වාමීන් වහන්සේගේ පෙළපතට ඔබ ඇතුළත් වෙන්න යනවා. ඒක නිසා තමයි ඔබගෙන් බිහි වෙන අය ඔබ ස්වාමීන් වහන්සේ විශ්වාස කරන විට, ඔබ ස්වාමීන් වහන්සේට ගරු කරන විට, ඔබ ස්වාමීන් වහන්සේත් එක්ක ගැවසෙන විට ඔබ තුලින් බිහි වෙන දරුවෝ දැරියන් ස්වාමීන් වහන්සේගේ
පෙළපතට ඇතුල් කරනු ලබනවා. ඉතින් ඔබ වාසනාවන්තයි. ඔබ ස්වාමීන් වහන්සේ විශ්වාස කිරීමේ ආශිර්වාදය නිසා ඔබ ස්වාමීන් වහන්සේගේ පෙළපතට ඇතුල් වෙනු ලබනවා. ඔබ යම් කෙනෙක් දුර්වලව හිටියද යම් වර්ධිකාර භාවයක් තුලින් ස්වාමීන් වහන්සේ ඔබට දෙන පණිවිඩය නැහැ. ඔබගේ ලැජ්ජාශීලීත්වයට එහා ඔබව ගෞරවාන්විත භාවයට පත් කරන තරම් ඔබ විශ්වාස කරන දෙවියන් වහන්සේ යහපත්. ඔබ විශ්වාස කරන යේසුස් වහන්සේ යහපත්. ඔබ විශ්වාස කරන ශුද්ධාත්මයන් වහන්සේ යහපත්. හොඳයි යේසු පිටයි ඔයගොල්ලන් ඔක්කොටම. අපි නැවත හම්බ වෙමු.